අද මම ඔයාලට වෙනස්ම වීඩියෝ එකක් අරගෙන එන්නේ. මොකක්ද කියලා පේනවා ඇති. දැනටමත් තේරෙනවා ඇති මොකක්ද කියලා. ඉතින් මගේ පුංචි කුස්සිය මට ඔයාලට චුට්ටක් පෙන්වන්න හිතුණා. කොහොමද මම මගේ පුංචි කුස්සිය මට පුළුවන් විදිහට ලස්සනට තියාගෙන ඉන්නේ කියලා. ඉතින් ඔයාලා බලන්න මේ මගේ තියෙන චූටි කුස්සියක්. ඉතින් ගොඩක් වෙලාවට අපි දරලිපේ උයන්නේ. ඔම් බලාගෙන යන්නකෝ වීඩියෝ එකේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් පුංචි කුස්සියක් ඉන්න මම ගොඩක් පැති උස උපරිම ප්‍රයෝජනට අරගෙන තියෙනවා. මොකද මේ බඩු තියාගන්න නැත්නම් හැමතැනම බඩු තිබ්බම හරි කැතයිනේ. ඉතින් මේ දැනට තියෙන තත්ත්වය තමයි ඔය තියෙන්නේ. තව ඉදිරියේදී වෙනස් වීම සිද්ධ වෙනකොට මම ඔයාලට ඒවා වීඩියෝ එකකින් අරගෙන එන්නම්. කොහොමද ඒවා වෙනස් වීම උනේ කියලා. ඉතින් මට පුළුවන් විදිහට මෙන්න මේ විදිහට තමයි මම arrange කරගෙන තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඉතින් ඇත්තටම දරලිප තමයි අපි පාවිච්චි කරන්නේ. මොකද අපිට අපේ වත්තේ ගොඩක් අපිට දර තියෙනවා. ඉතින් මම රැකියාවක් කරන ගෘහණියක් නෙමෙයිනේ. ඉතින් උදේ පාන්දර හැරලා රැකියාවකට යන කෙනෙක් නෙමෙයි හින්දා ඉතින් මම දර වලින් උපරිම ප්‍රයෝජන ගන්නවා. අර මම ඔයාලට කිව්වේ අපි ඒ තැනේ හැටියට ඒ විදිහට හුරු වෙන්න ඕනේ කියලා කාන්තාවක් විදිහට ඒ විදිහට ඇත්තටම මම හුරු වෙලා තියෙනවා කියලා මම හිතනවා. මොකද මේ මට මුලදී දරලිප පත්තු කරගන්නත් බැරි කාලයක් තිබ්බා. ඒ වුණාට මම ඒක බෑ කියලා අතෑරියේ නෑ. ඉතින් දැන් මට ඒ දේ හොඳට කරගන්න පුළුවන් ඇත්තටම. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මට තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන තියෙන්නේ. මොකද මේකට කුස්සියට ලොකු වියදමක් කරනවා කියන එක අපරාධ. මේක පරණ කියන්නේ පරණ ගයක් නේ. ඉතින් එතකොට මේකට ලොකු වියදමක් කරනවට වඩා අපිට පුළුවන් විදිහට ලස්සනට තියාගත්තොත් හොඳයි කියන අදහස තමයි මගේ දැනට තියෙන්නේ. ඉතින් මේ අදහස අනුව තමයි මේ විදිහට මම මගේ කුස්සිය arrange කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. කොහොමද මගේ කුස්සිය තව මොනවා හරි වෙනසක් සිද්ධ වෙන්න හොඳයි නම් ඒවා කමෙන්ට් කරගෙන යන්න බලන්න. මට ඒක ලොකු කියන්නේ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. ඔයාලා ඒ විදිහට මට කමෙන්ට් කළොත්. ඉතින් මෙන්න මේ වගේ ලස්සන ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ඔයාලට අපේ සනහස් ෆ්ලෝරා පේජ් එකෙන් ඕඩර් කරන්න පුළුවන්. ඉතින් බලන්නකෝ ඔයාලට අවශ්‍යයි කියලා හිතෙනවා නම් ඔන්න මේ අවස්ථාවේ මම ඒකත් කියනවා. ඉන්ඩෝර් ප්ලාන්ට්ස් අවශ්‍යයි කියලා හිතෙනවා නම් ඔන්න ඕඩර් එකක් දාගෙන යන්න. මේ බලන්න පුංචි දේවල් වලින් මම කුස්සිය ලස්සන කරගෙන තියෙන හැටි තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් මම අදට නවතිනවා.